අපි මුලින්ම බලමු මේකේ ඉන්ට්‍රෝ මියුසික් එක කොහොමද වාදනය කරන්න කියලා. ඊළඟට අපි කෝරස් එක ගීතය වාදනය කරමු. අපි ඊළඟට මේකේ කෝරස් එකේ කවුන්ටර් පාර්ට්ස් මොනවද කියලා වාදනය කරමු. කවුන්ටර් පාර්ට් මුලින්ම ගිටාර් පාර්ට් එක තමයි තියෙන්නේ. ඇතෝබේ නාමයෙන් පළවෙනි කොටසෙන් පස්සේ ගිටාර් පාර්ට් එකක් වදිනවා මේ විදිහට. අපි ඊළඟට මේකේ ඉන්ට්‍රෝ මියුසික් එක කොහොමද කියලා වාදනය කරන්න කියලා බලමු. ඊළඟට අපි කෝරස් එක වාදනය කරමු. වර්ස් එකට අදාළ කවුන්ටර් පාර්ට්ස් මොනවද කියලා බලමු. අපි මේකේ වාදන ස්ට්‍රින්ග්ස් පාර්ට් එකක් වාදනය කරන්න තියෙන බෑකින් ස්ට්‍රින්ග් පාර්ට් එකක් වොලියුම් එක අඩුවෙන්. ඒක අපි වාදනය කරන්නේ ඔබේ සෙවෙනේ රැඳෙන්නට කියන දෙවන කොටසින් තමයි අපි පටන් ගන්න එක. මෙන්න මේ විදිහට තමයි ස්ට්‍රින්ග් පාර්ට් එක වදින්නේ. දෙවෙනි කවුන්ටර් පාර්ට් එකත් ඒ වගේමයි. ඒක පටන් ගන්න වෙන්ව සිටිනා හුදකලාව කියන කොටසින්. ඒක මේ විදිහට වාදනය කරන්නේ. මේකට අපි බලමු මේකේ මූලික කෝඩ්ස් මොනවද කියලා බලන්න. මේක G මේජර් තමයි වාදනය කරන්නේ මුලින්ම. G B D G මේජර්. ඊළඟට C මේජර්. වලත් දැන් පාස කෝඩ් එක. අපි මේ විදිහේ C මේජර් ගන්න පුළුවන්. G C E C මේජර්. D මේජර්. F sharp B A D F sharp A D මේජර්. ඊළඟට B minor D F sharp B B minor. ඊළඟට A flat major A flat C E flat A flat C E flat A flat major. ඊළඟට G7 G B D F G B D F G7. ඊළඟට D7 D F sharp A
C D seventh ඊට E major E F sharp B E A flat B E major අන්න මූලික කෝඩ්ස් එක තමයි මේ ගීතේ වාදනය වෙන්නේ. එහෙනම් තවත් අලුත් ගීතයක් ඔබට ගෙනෙන්නට මේ ගීතය ඉතාමත් පහසුවෙන් වාදනය කිරීම සඳහා මේ වීඩියෝ එක වඩා සහායක් වෙන්නට විශ්වාස කරනවා. ඒ වගේම ඔබට වාදනය කරන්න කියලා ආරාධනා කරනවා. තවත් ඔබට අවශ්‍ය ගීත තිබෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒක මට ලොකු උදව්වක් වෙනවා මගේ YouTube channel එක පවත්වාගෙන යාමට. ඔබ සැමට සුබ දවසක් වේවා.